අරක්කු බොන්න. එහෙම නැත්නම් ඇල්කොහොල් හරියට පානය කරන්න අපේ ලංකාවේ අය දන්නේ නැහැ. ඒ නිසා තමයි ලෙඩ වෙන්නේ. ජීවිත විනාශ වෙන්නේ. නැතුව අරක්කු බිව්ව ගමන් ජීවිත විනාශ වෙනවා කියලා දෙයක් නැහැ. බොන්න ගන්න බයිට් එක මොකක්ද? මික්ස් කරන ෂැන්ඩි එක පවා හරියට දැනගත්තොත් නිකරුණේ ජීවිත විනාශ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපි කතා කරමු ඔයාට අරක්කු බොන්නම ඕන නම් ලෙඩෙක් නොවේ ජීවිත විනාශ කරගන්නේ නැතුව ඒ වගේම අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව ඔයාට සතුටු වෙන්න පුළුවන් විදියට ඇල්කොහොල් එන්ජොයි කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම ඔයාගේ පවුලේ කෙනෙක් අරක්කු බොනවා නම් මෙන්න මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කියලා දෙන්න අමතක කරන්න එපා. අපි මුලින්ම බලමු ඇල්කොහොල් බිව්වම අපිට වෙරි වෙන්නේ නැත්නම් මත් වෙන්නේ කොහොමද කියලා. මේක පිටිපස්සේ තියෙනවා හරි අපූර්ව විද්‍යාත්මක කතාවක්. අපි ගන්න මද්යසාර ආමාශයට ගිය ගමන් ඒවා වෙනත් කෑම වගේ ඩයිජෙස්ට් වෙන්න පටන් ගන්නෙ නැහැ. ඒ කියන්නේ ජීර්ණයට ලක් වෙන්නේ නැහැ. ඒවා ඊටාම වේගෙන් ආමාශයේ බිත්ති හරහා කෙලින්ම අපේ ලේ වලට උරා ගන්නවා. ඊට පස්සේ මේ ඇල්කොහොල් රුධිරය ඔස්සේ තප්පර ගාණක් ඇතුළත අපේ මුළු ඇඟ පුරාම ගමන් කරනවා. විශේෂයෙන්ම අපේ මොළයට ඇල්කොහොල් ගියාම අපේ මොළයේ තියෙන ස්නායු සංවේදනය කරන රසායනික ද්‍රව්‍ය, ඒ කියන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. මෙහිදී ප්‍රධාන දේවල් දෙකක් සිද්ධ වෙනවා. මුලින්ම ගැබා කියන රසායනික උත්තේජනය වෙනවා. මේකෙන් වෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය වේගයෙන් පාලනය කරලා ඇඟ රිලැක්ස් කරන එක. අන්න ඒ නිසායි ඇල්කොහොල් බීපු ගමන් අපිට මුලින් සතුටක් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නෙ. ඊළඟට ග්ලූටමේට් කියන රසායනිකය අවහිර කරනවා. මේ රසායනිකය තමයි මොළයේ පණිවිඩ වේගයෙන් එහා මෙහා යවන්න උදව් කරන්නේ. ඇල්කොහොල් නිසා මේක බ්ලොක් වුනහම මොළයේ පණිවිඩ හුවමාරුව අඩපණ වෙනවා. අන්න ඒ නිසායි වෙරි වේගෙන එනකොට අපිට කෙලින් ඇවිද ගන්න බැරි වෙන්නේ. කතා කරනකොට වචන පැටලෙන්නේ. ඒ වගේම බය ලැජ්ජාව නැති වෙලා ඕනම දෙයකට චණ්ඩිය වෙන්න හිතෙන්නේ. සරලවම කිව්වොත් වෙරි වෙනවා කියන්නේ ඇල්කොහොල් මගින් අපේ මොළයේ තීරණ ගන්න ඒ වගේම ශරීරයේ පාලනය කරන ප්‍රධාන පරිගණකය తాවකාලිකව මන්දගාමී කිරීමක් කරනවා. ලංකාවේ අපේ අය බොන්න ගන්න බෝතලයට කොච්චර වියදම් කරත් බයිට් එකට ගන්නේ වඩේ කෑල්ලක් මුරුක්කු ටිකක් එහෙම නැත්නම් අලපෙති ටිකක් වගේ කාබෝහයිඩ්‍රේට් සහ තෙල් අධික බයිට් වර්ගයක්. ඒත් අපේ අය දන්නේ නැහැ මේ බයිට් එක විදිහට හරිම එකක් තෝරගත්තොත් ඔයාගේ ශරීරයට වෙන්න පුළුවන් හානිය 50%කින් විතර අඩු කරගන්න පුළුවන් කියලා. දැනට අපි ගන්න බයිට් එක බැලුවොත් එහෙම වඩේ මුරුක්කු බෙදපු අලපෙති වගේ කෑමවල තියෙන්නේ සරල කාබෝහයිඩ්‍රේට් සහ අහිතකර මේද ගොන්නක් විතරයි. මේවයින් වෙන්නේ ඇල්කොහොල් පානය කිරීම නිසා අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩ කරන අක්මාවට තවත් අමතර මේද බරකුත් එකතු වෙන එක විතරයි. ක්ලිනිකල් නියුට්‍රිෂන් රිසර්ච් මගින් ඔප්පු කරලා තියෙනවා ඇල්කොහොල් ගන්නකොට ශරීරයට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ප්‍රෝටීන් සහ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර කියලා. අපි බලමු ඇත්තටම ඒක වෙන්නේ කොහොමද කියලා. ඇල්කොහොල් බිඳ හෙලන්න අක්මාවට ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ප්‍රෝටීන බහුල ආහාර ගත්තොත් අක්මාවට ඇල්කොහොල් බිඳ හෙලීම පහසු වෙනවා. ඒ සඳහා කුකුල් මස්, මාළු, බිත්තර, කජු, රටකජු වගේ අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත බයිට් එකක් ඊටාම් වැදගත් වෙනවා. ඒ වගේම ඇල්කොහොල් නිසා ශරීරයේ ඇතුලේ ඇතිවෙන විෂ වර්ග, ඒ කියන්නේ ටොක්සින් වර්ග අයින් කරගන්නත් මේ බයිට් වර්ග යොදා ගන්න පුළුවන්. ඒකට අපිට විටමින් C බහුලව අන්තර්ගත වෙන, පොටෑසියම් බහුලව අන්තර්ගත වෙන කොමඩු, දොඩම්, අන්නාසි වගේ පළතුරු වර්ග බයිට් විදියට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඇල්කොහොල් නිසා විජලනය වෙන ශරීරය සජලනය කරන්න මේ පළතුරු වල අන්තර්ගත වෙලා තියෙන ජලය වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ අපේ අය ඇල්කොහොල් ගැන හිතන විදිහ ලොකු අවුලක් තියෙනවා. ලංකාවේ යාළුවෝ සෙට් වුණාම මම අද බෝතලයක් ගැහුවා. ඌට බෝතලයක් විතර බොන්න පුළුවන් කියලා බොන ප්‍රමාණය වීරකමක් විදියට මනින්න හදනවා. හැබැයි විද්‍යාවට අනුව ශරීරයට දරන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමාණය එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ගොඩක් බොන එක වීරකමක් නෙමෙයි. Tamanගේ ජීවිතේ කෙටි කර ගැනීමක් විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය එහෙම නැත්නම් WHO එක පෙන්වා දෙනවා එක දිගට අධික ලෙස මද්යසාර ගැනීම නිසා මොළයේ සෛල විනාශ වෙනවා වගේම හෘදාබාධ සහ අංශභාග වැළඳීමේ අවදානම 50%කින් විතර වැඩි කරනවා කියලා. සැබෑම වීරකම තියෙන්නේ Tamanගේ සීමාව දැනගෙන Tamanගේ සෞඛ්‍ය රැකගෙන සතුටු වීම තුල විතරයි. ඔයා දැකලා ඇති සමහර අය බෝතල් ගණන් බිව්වත් කිසිම ගාණක් නැතුව ඉන්නවා. සමහරුන්ට ඉතින් මූඩියක් පෑගුණත් ඇති කියනවනේ. ඇයි සමහරුන්ට බෝතලයක් බීලත් කිසිම ගාණක් නැත්තේ? ඒ වගේම ඇයි සමහරුන්ට එක වීදුරුවක් බිව්වත් වෙරි වෙන්නේ? විද්‍යාවට අනුව මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළමුවෙන්න තමයි ජානමය හේතු. අපේ ඇඟ ඇතුලේ ඇල්කොහොල් බිඳ හෙලන්න එන්සයිම් වර්ග දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ එකක් තමයි ADH, අනිත් එක තමයි ALDH. සමහර අයගේ ජානමය පිහිටීම අනුව මේ එන්සයිම ශරීරය තුළ ඉතාම වේගයෙන් වැඩ කරනවා.
අන්න ඒ අයට වෙරි වෙන්නේ හරිම හිමින්. දෙවෙනි හේතුව තමයි ශරීරයේ ප්‍රමාණය සහ ස්ත්‍රී පුරුෂ භාවය. සාමාන්‍යයෙන් පිරිමි අයට වඩා කාන්තාවන්ට ඇල්කොහොල් දරා ගැනීමේ හැකියාව අඩුයි. මොකද කාන්තාවන්ගේ සිරුරේ ජල ප්‍රතිශතය අඩුයි. ඒ වගේම ඇල්කොහොල් දිය කරන එන්සයිම නිෂ්පාදනය වෙන්නේ අඩුවෙන්. ඒ වගේම මහත හෝ උස කෙනෙකුගේ සිරුරේ රුධිර පරිමාව වැඩි නිසා කෙට්ටු මිටි කෙනෙකුට වඩා ඇල්කොහොල් දරා ගන්න ඔවුන්ට පුළුවන්. හැබැයි මතක තියාගන්න කෙනෙක්ට වැඩිපුර බොන්න පුළුවන් කියලා කියන්නේ ඔහුගේ අක්මාව හෝ මොළය සුපිරි ශක්තියකින් ක්‍රියාත්මක වෙනවා කියන එක නෙමෙයි. ඒකෙන් වෙන්නේ ඇඟ ඇතුලෙන් දෙන අනතුරු ඇඟවීමේ සංඥා මොළයට නොදැනී යාම විතරයි. ඒ නිසා නොදැනුවත්වම ඔවුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වේගයෙන් විනාශයට පත් වෙන්න පටන් ගන්නවා. එහෙමනම් Tamanගේ සෞඛ්‍යයට හානි නොවන විදිහට Tamanගේ සීමාව හරියට හොයාගන්නේ කොහොමද කියන එක ගැන දැන් අපි අවධානය යොමු කරමු. වෛද්‍ය විද්‍යාවට අනුව මධ්‍යසාර ගන්නකොට රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණය 0.05ට වඩා වැඩි වෙන්න දෙන එක හොඳ නෑ. සරලවම කිව්වොත් සාමාන්‍ය නිරෝගී මිනිස් අක්මාවකට පැය එකක් ඇතුළත ශරීරයට හානියක් නැතුව සම්පූර්ණයෙන්ම බිඳ හෙලලා විනාශ කරන්න පුළුවන් වෙන්නේ ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් පරිමාවක් විතරයි. එතකොට මොකක්ද මේ ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියන්නේ? සැර මත්ද්‍රව්‍ය වර්ගයක් නම් ඒ කියන්නේ ඇරෑක්, විස්කි, වොඩ්කා වගේ එකකින් නම් මිලිලීටර් 30ක් ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා හඳුන්වනවා. ඒ වගේම වයින් වර්ගයක් නම් මිලිලීටර් 150ක් ඒ කියන්නේ සාමාන්‍ය වයින් වීදුරුවක් ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා කියන්න පුළුවන්. ලෝකයේ ඉතාම ජනප්‍රිය මත්පැන් ආකාරයක් වන බියර් නම් මිලිලීටර් 330ක වීදුරුවක් හෝ කුඩා ටින් එකක් ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මෙන්න මෙතන තමයි අපි කතා කරන වැදගත්ම දේ තියෙන්නේ. සීමාව පිරිමි අයට සහ ගැහැණු අයට ඍජුවම වෙනස් වෙනවා. වයින්, අරක්කු, බියර් ඕනෑම જાතියක් පිරිමි අයට වඩා කාන්තාවන්ගේ ශරීරයට බලපාන වැඩි. නිරෝගී පිරිමි කෙනෙක්ට දිනකට ගත හැකි උපරිම සීමාව ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක්ස් 2ක්. ඒ කියන්නේ සැර මත්පැන් ආකාරයකින් නම් මිලිලීටර් 60ක් හෝ වයින් වලින් නම් මිලිලීටර් 350ක්. ඒ වගේම බියර් වලින් නම් මිලිලීටර් 660ක්. කාන්තාවන් සඳහා ඒ උපරිම සීමාව ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක්ස් 1කට සීමා වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම දිනකට ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක්ස් 2කට වඩා ගත්තොත් ඒ නිසා ශරීරය තුළ ඇතිවන ඇසටල්ඩිහයිඩ් වගේ විෂ ශරීරයෙන් ඉවත් කර ගැනීමට අපහසු වෙලා අක්මා සෛල වලට හානි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක්ස් 2කට වඩා ගන්න හිතන්නවත් එපා. ඒ වගේම කියන්න ඕනේ පැයක් ඇතුළත ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක්ස් 1කට වඩා බොනවා නම් අක්මාවට ඒ ඇල්කොහොල් බිඳ හෙලන්න වෙලාව මදි වෙනවා. අන්න ඒ නිසයි ඔබේ සීමාව පැනලා මත් වතුර බොනකොට ශරීරයේ අනතුරේ තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නෙ. ඒවා අඳුරගන්න ප්‍රධාන ලක්ෂණ 3ක් තියෙනවා. අංක 1 කතා කරනකොට වචන පැටලීම හෝ දිව අග බර ගතියක් ඇති වෙන්න පුළුවන්. අංක 2 ඇවිදිනකොට හෝ කෙලින ඉන්නකොට ශරීරයේ සම්බරතාවය මදක් ගිලිහී යාමට පුළුවන්. ඒ වගේම අංක 3 අවට තියෙන දේවල් වලට ප්‍රතිචාර දැක්වීමේ වේගය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ස්ලෝ වෙන්න පුළුවන්. මේ ලක්ෂණ එකක් හරි ඔබට දැනෙනවා නම් ඒ කියන්නේ ඔබේ මොළේ ඔබට කියනවා දැන් ඇති වහාම නතර කරන්න කියලා. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ඔබේ සීමාව ආපු ගමන් වීදුරුව පසකින් තියලා බොන එක නවත්තන්න ලැජ්ජ වෙන්න එපා. ඒ වගේම හරි මේ බෝතලේ ඉවර කරන්න තව ෂොට් එකක් ගනින් කියන යාළුවෝ එක්ක ඔයා අය බොන්න යන්න එපා. තවත් යාළුවෙකුට එහෙම කියන්න යන්නත් එපා. ඒ වගේම බීලා ඉවර වෙච්ච ගමන් හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නත් එපා. ඒකෙන් ඔයාගේ ශරීරයට විජලනය වීමෙන් නැතිවිය හැකි හානිය වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕනේ. කාලයකට කලින් රතු වයින් හදවතට හොඳයි කියලා මතයක් සමාජය තුළ තිබ්බා. මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පෝෂණවේදී මාර්ගෝපදේශ සංග්‍රහයේ ඒ වගේම වෛද්‍ය පර්යේෂණ මගින් පෙන්වා දෙනවා මෙන්න මේ කාරණය මේ වෙනකොට සත්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ අනුව ඇල්කොහොල් කුමන ප්‍රමාණයකින් ගත්තත් ඒ ශරීරයට ඇතුළු පසු පිළිකා ඇතිවීමේ අවදානම විශේෂයෙන්ම අක්මාව සහ බඩවැල් ආශ්‍රිත පිළිකා ඇතිවීම, පියරු ආශ්‍රිත පිළිකා ඇතිවීම වගේම හෘද රෝග අවදානම සුළු වශයෙන් හෝ වැඩි කරන බව දැන් සොයාගෙන තියෙනවා. අන්න ඒ නිසා නවතම ඩයටරි ගයිඩ්ලයින්ස් මගින් දිනකට මෙච්චරක් බිව්වට කමක් නැහැ කියන පැරණි සීමාවන් ඉවත් කරලා තියෙනවා. ඍජුවම ප්‍රකාශ කරන්නේ යහපත් සෞඛ්‍යයක් සඳහා හැකිතාක් මධ්‍යසාර භාවිතය අඩු කිරීම හෝ නවතා දැමීම ඉතාම වැදගත් වෙනවා කියන එක. අපේ රටේ බහුතරයක් දෙනා කරන ලොකුම වැරද්දක් තමයි බීලා රෑ කෑම කන්නේ නැතුව නිදාගන්න එක. බොහෝ විට එහෙම කරන්නේ අධික විදිහට බිව්වම වමනෙට එන එක නවත්ත ගන්න. වමනෙට එනවා කියන්නේ ඔයාගේ මොළය ඔයාට පණිවිඩ දුන්නට ඔයා ගණන් ගත්තේ නැතුව බීලා කියන එක. ඉතින් ඔයාට හිතෙන්නේ නැද්ද බීලා වමනේ දාන්නේ මොකටද? සල්ලි දීලා වමනේ දාන්න අවශ්‍යයිද? ඒ අත්දැකීම කොච්චර අප්‍රසන්නයිද?
එහෙම වෙච්ච අය දන්නවා මේකේ தත්ත්වය. ඇත්තටම මේකට උත්තරේ කන්නේ නැතුව නිදාගන්න එක නෙමෙයි. ඔයාට කන්න පුළුවන් ගානට බොන එක. විද්‍යාවට අනුව හිස් බඩට ඇල්කොහොල් ගත්තම ඒවා ඊටාම වේගයෙන් ආමාශය සහ කුඩා බඩවැල් හරහා රුධිරයට අවශෝෂණය වෙනවා. ඒ නිසා එකවරම අධික මත්ගතියක් ඇති වෙනවා. එහෙම වුණාම තමයි ඔයාට කන්නත් බැරි වෙන්නේ. ඒක අඩු කරගන්න තමයි හොඳ බයිට් එකකට වියදම් කරලා බොන්න ගන්න ඇල්කොහොල් ප්‍රමාණය අඩුවෙන් මිලදී ගන්න කියලා කියන්නේ. ඊළඟ බරපතලම ප්‍රශ්නේ තමයි මේ ඇල්කොහොල් බොනකොට මිශ්‍ර කරන ෂැන්ඩි එකක් විදියට අධික සීනි සහිත පැන බීම හෝ කෘත්‍රිම පළතුරු යුෂ පාවිච්චි කරන එක. වෛද්‍ය පර්යේෂණ වලට අනුව සීනි සහ ඇල්කොහොල් එකතු වුණාම ශරීරයේ ඉන්සියුලින් මට්ටම එකපාරටම ඉහළ යනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ බඩවැල් සහ අක්මාව වටා මේදේ තැම්පත් වීම ශීඝ්‍රයෙන් ඉහළ යන එක. පසුවදා උදේට ඇතිවන අධික හිසරදය සහ තෙහෙට්ටුව දෙගුණ කරන්නත් මේක හේතුවක් වෙනවා. හොඳම විද්‍යාත්මක ක්‍රමය තමයි ඇල්කොහොල් මිශ්‍ර කිරීමට සාමාන්‍ය වතුර හෝ සෝඩා සහ දෙහි ස්වල්පයක් භාවිතා කිරීම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුලින්ම බීලා පස්සේ කන්න ඕනද නැත්නම් කන ගමන් බොන්න ඕනද කියන එක. විද්‍යාත්මකව හොඳම සහ ආරක්ෂිතම ක්‍රමය තමයි ඔබ විනෝදය සඳහා මත් වතුර ගන්නවා නම් කෑම වේල ගන්න අවස්ථාවේ ඒ අතරතුර සෙමින් සිප් කිරීම. ඉතින් එවිට ඔබ ලබා ගන්න ඇල්කොහොල් එකවර උරා ගැනීම සීමා වෙනවා. ශරීරයට සිදුවිය හැකි හානිය අවම වෙනවා. ඔබේ ආමාශයේ ආහාර විශේෂයෙන්ම ප්‍රෝටීන් සහ සෞඛ්‍ය සම්පන්න මේද තියෙන ආහාර ඇල්කොහොල් ශරීරයට අවශෝෂණය වෙන එකේ වේගය 60%කින් විතර අඩු කරනවා. මෙන්න මේ නිසා අක්මාවට ඇල්කොහොල් ටිකෙන් ටික බිඳ හෙලන්න කාලයක් ලැබෙනවා. බීලා ඉවර වෙලා කන්නේ නැතුව නිදාගත්තොත් පසුවදා උදේට රුධිරයේ සීනි මට්ටම භයානක ලෙස අඩු වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම ප්‍රධාන ආහාර වේලක් සමග හෝ පසුව පමණක් මද්යසාර ගන්න එක තමයි ආරක්ෂිත වෙන්නේ. ඒ වගේම කවුරුත් කැමති ඩ්‍රින්ක් එකක් දැම්මට පස්සේ සින්දුවකට නටන්න. මේකේ හොඳ වගේම නරක පැත්තක් තියෙනවා. ඩාන්සින් කියන්නේ හොඳ ව්‍යායාමයක්. ඒකෙන් ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි කරලා ඇල්කොහොල් ශරීරයෙන් පිට වෙන්න උදව් වෙනවා. ඇල්කොහොල් නිසා ශරීරයේ දැන්ටමත් විජලනය වෙලයි තියෙන්නේ. නටනකොට අධික ලෙස දහඩිය දානවා. ඒ වගේම එහිදී ශරීරයෙන් ජලය ඉවත් වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි ලවණත් ඉවත් වෙලා යනවා. මේකෙන් ක්ලාන්ත ගතියක් මාංශපේශි පෙරලීම් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මද්යසාර නිසා ශරීරයේ සම්බරතාවයේ බිඳ හෙලිලා තියෙන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් ඔබ ඇදවැටීම නිසා ලොකු තුවාල ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඒ නිසා ඔයා ඩාන්ස් කරන්න කැමති කෙනෙක් නම් ටික ටික වතුර බිබී ඩාන්ස් කරන එක තමයි ඔයාට කරන්න පුළුවන්. ඉතින් ඩාන්ස් කරන එකෙන් ශක්තිය දහණය වෙන්න නිසා දෙහ බර වැඩිවීමත් ඔයාට පාලනය කරගන්න පුළුවන්. අවසාන වශයෙන් දෙයක් කියන්න ඕනේ. අපේ රටේ සිදුවන බහුතර රියානුතුරු වලට හේතුව තමයි බොන අතරතුර බයිට් මදි වුණාම තවත් බෝතලයක් ඕනේ කියලා හිතුනාම බීමතින්ම රිය පදවාගෙන ගිහිල්ලා මේවා හොයන්න යන එක. ඉතින් ඒ නිසා Tamanගේ ජීවිතයේ වගේම පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතයත් විනාශ වෙනවා. ඉතින් ඒ නිසා එවැනි දේවල් කරන්න යන්න එපා. අනිත් අයගේ ජීවිතය වගේම ඔයාගේ ජීවිතයත් ආරක්ෂා කරගන්න ඩ්‍රින්ක් එකක් දානවා නම් අවශ්‍ය සියලුම දේ අරගෙන ගිහිල්ලා බිව්වට පස්සේ කිසිම අවස්ථාවක වාහනයක් පදවන්න යන්න එපා. මද්යසාර කියන්නේ ශරීරයට හිතකර දෙයක් නෙමෙයි. නමුත් ඔයාට මේක පාවිච්චි කරන්න ඕනේ නම් විද්‍යාත්මක කාරණා දැනගෙන අනුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතයටත් ඇතිවිය හැකි හානිය පාලනය කරගෙන මේ විදියට ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයාට හිතෙනවා නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. හැමදාමත් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරන අපි Nutri Info. Nutrinpo සමගින් ඔබේ ප්‍රතිකාර අදම අරබන්න www.nutrinposl.com වෙබ් අඩවියට පිවිසෙන්න. WhatsApp 07600 50 620 වැඩි විස්තර 071 8 620 620